හරි ඉතින් අපි ෆෘට්ස් ටිකක් ගත්තා. පළතුරු ටික තමයි පෙන්වන්න මට ඕනේ. ඉතින් මේකේ විශේෂ දේවල් කීපයකුත් තියෙනවා. ඔයගලන්ට පෙන්වන්න මම කියන්නම් මේ ගණන් ඒවා එක්ක. ඉතින් මේ කෙසෙල් ගත්තා අපි. කෙසෙල් මේ ටික උනේ බයිස 400 ගාණක් මම හිතන්නේ. ඒ වගේම peer ඉතින් මේ peer පොඩ්ඩක් වෙනස්. දැන් ලංකාවේ නම් මම මේ peer දැකලා නැහැ. ඒක මෙහි තමයි දැක්කේ. මේ peer කිලෝ එකම රියලයි. එතකොට සාමාන්‍යයෙන් අපිට කිලෝ peer කියලා අපි ලංකාවේ ගන්න ඒකත් කිලෝ එකක් දැම්ම හිතන්න රුපියල් 600ක් විතර වෙනවා. 610 අතර. ඉතින් ඒ වගේ ගොඩක් ලාභයි පළතුරු මෙහි. එතකොට අපි ගත්ත තව grapes එක කොළ පාට එක මේකේ ග්‍රෑම් 500 උනේ 200 ගාණක් බයිසා 290ක් හරි ඒ වගේ ගාණ. ඒ වගේ විශේෂයෙන් මට පෙන්වන්න ඕනේ මෙන්න මේ ඇපල් එක. ඉතින් මේ ඇපල් එක මෙන්න මේ වගේ තට්ටු දෙකේ කේස් එකක්. හරිද? එතකොට මේකේ මේ කේස් එකම මම හිතන්නේ මෙතන ලොකු ගෙඩි ගාණක් එනවා. මම එහෙම ගණන් කරලා බැලුවේ නෑ. මම කලින් මේ කේස් එක ගත්තා. මේ දෙවෙනි පාර ගන්නේ. ඉතින් මේ කේස් එක මාර ලාභයි මේ. එතකොට මේක ලංකාවේ සල්ලි වලින් වෙන්නේ සාමාන්‍යයෙන් 900 මේ බයිසවුනේ 900 ගාණක්. ඒතකොට ලංකාවේ සල්ලි වලින් ගත්ත රුපියල් මම හිතන්නේ 700-800ක් විතර වෙනවා ඇති. ඇත්තටම ලාභයි. ඉතින් මේකේ හරියට බැලුවොත් 4යි කියන්නේ 8යි 12යි. එතකොට ගෙඩි 24ක් විතර සෙට් වෙනවා. මෙයාගේ කේස් එකේ යටත් තියෙනවා ගෙඩි. ඉතින් මේකේ එක සීන් එකක් තියෙනවා. සමහර වෙලාවට පොඩ්ඩක් තැලිච්ච ගෙඩි, ඒ වගේ පොඩි වෙච්ච ඒවා ඒ වගේ එහෙමත් සෙට් වෙනවා. ඉතින් පොඩ්ඩක් ඒ කේස් එක බලලා ගන්න ඕනේ. ඔයගොල්ලන් මෙහෙ ඇවිල්ලා ගන්නවා නම් මෙහි ඉන්න කට්ටිය නම් බලන්න මේ වීඩියෝ එක. ඔයගොල්ලන් ගද්දි පොඩ්ඩක් බලලා ගන්න. මේ තැලිච්ච ගෙඩිය නම් මම සමහර වෙලාවට තැලිච්ච කියන්නේ මේ ඩැමේජ් වෙච්ච ඒවා නැහැ. නමුත් සමහර වෙලාවට ඔය තැලිලා කේස් එක පිටින් එහෙට මෙහෙට වෙද්දි තැලිච්ච ඒවා එනවා. ඉතින් මේක මාර ලාභයි. මම අර කියන්න ගියේ මේකේ ඇපල් වල තියෙනවා ಜಾති ගොඩක්. පාකිස්තාන්, ෆීජි අනම්මනම් කියලා එක එක නම් වලින් එක එක ගණන් වලට තියෙනවා ක්වොලිටි ඇපල්ස් තියෙනවා. ඒතකොට අපිට කැමති එක ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊයේ ඔරෙන්ජ් ගත්තේ නෑ. ඉතින් ඔරෙන්ජ් ගොඩක් මේ පැත්තට පොඩ්ඩක් අවුල් නිසා අපිට මේ දවස්වල පොඩි සෙම අසනීප තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගත්තේ නෑ. ගොඩක් ලාභයි. ඒකත් මම හිතන්නේ බයිස 500 ගාණක් කිලෝ එකම. ඒ වගේ සෑහෙන ලාභයි පළතුරු. ඉතින් මෙහි ඉතින් පළතුරු ගන්න ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ හොඳ රටක්. එහෙනම් අපි තවත් වීඩියෝ එකක හම්බෙමු.